goals කියන ඒවා smart වෙන්න ඕන කියලා නේ කියන්නේ. මේවා වෙන පරණ theories. ඒ කියන්නේ specific වෙන්න ඕන. goal එක මොකක්ද? measurable වෙන්න ඕන. මිනුම් කරන්න පුළුවන් වෙන්න ඕන. achievable වෙන්න ඕන. උසේන් බෝල්ට වඩා හයියෙන් දුවනවා කියලා බෑනේ. achievable නෑ. ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්න ඕන. ආර කියන්නේ ඒක මල්ක නෑ. මේක time bound වෙන්න ඕන. ඒ කියන්නේ ඒකට යම් කාලයක් දීලා ඒ කාලය තුල ඒ වැඩ ඉවර කරන්න. එහෙනම් වා මොකද්ද කරමින් ඉන්නේ කියලා වා දන්නවද? වායේ ගෝල් එක මොකක්ද? වායේ ගෝල් එක ඒ තුනක් ගන්න එකද? දිස්ත්‍රික්කේ පළවෙනි 10ට එන එකද? ලංකාවේ පළවෙනි 10ට එන එකද? දිස්ත්‍රික්කේ එක වෙන එකද? ලංකාවේ එක වෙන එකද? මොකද්ද වායේ ගෝල් එක? ස්පෙસિෆික් වෙන්න ඕන. නිශ්චිත වෙන්න ඕන. හරියට ඩිෆයින් කරලා තියෙන්න ඕන. මෙෂරබල් වෙන්න ඕන. මිනුම් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒතර මේ අල්ටිමේට් ගෝල් එක නේ මේක. පළවෙනි 10ට එන එක තමයි අන්තිම ගෝල් එක. පළවෙනි 10ට එන්නේ කොහොමද? ඒක ටික ටික ඇචීව් කරන්න එපා. ඔයාගේ පන්තියේ 30 වෙනියා නම් දිස්ත්‍රික්කේ පළවෙනි 10ට එන්න බෑනේ. ඒතර පන්තියේ පළවෙනි 5 දෙනාටවත් එන්න ඕන. ඊට වාග්ලේ ඉස්කෝලේ පළවෙනි 5 දෙනාටවත් එන්න ඕන. මේ මෙතෙන්ට යන විදිහක් තියෙනවා. අන්නේ මෙෂරබල් වෙන්න ඕන. මේකට යන විදිහ මිනුම් කරමින් යන්න පුළුවන් විදිහක් තියෙනවා. දැන් ඔයා පන්තියේ පළවෙනි 5 දෙනාට එන්න ඕන. ඔයා ආවේ 12 වෙනියට. ආට විෂයන් දෙකක ලකුණු හොඳයි. එක විෂයකට කෙලවුණා. ඒකෙන් තමයි 12 වෙනිය දක්වා පල්ලෙහා බෑ. එහෙනම් මේ පළවෙනි 5 දෙනාට එන්න මොකද්ද කරන්න ඕන? මේක හදාගන්න එපා. ඔයා ආස මේ විෂයන් දෙකට. බැහැගෙන ඒකට වැඩ කරන. හැබැයි මේකට වැඩ කරන්නේ නැහැ. මේ දෙකට දෙන 95 ඒවා දෙකක්. මේකට 45යි. බඩු බනිස්නේ ඉතින්. දැන් මේක හදාගන්න ඕන. මේක හදාගත්තේ නැත්නම් ඔයාට මෙතෙන්ට යන්න බෑ. මෙතෙන්ට යන්න බැරි වුණොත් මෙතෙන්ට යන්න බෑ. achievable ඉතින්. යන්න පුළුවන් නේ. බැරි කමක් නැහැ. මේක time බව. පන්තියේ පළවෙනි පහට එන්නේ මොන ටර්ම් ටෙස්ට් එකේ ඉඳන් මොන කාලේද? ඒ ගෝල්ස් වලට එහෙම දාගන්න ඕනේ නිශ්චිත කාලයක්. මෙන්න මේ කාලය වෙනකොට මෙන්න මෙහෙම වෙනවා. ඒවා ජීවිතේට දාගන්න. තව අවුරුදු 25කින් ලංකාවෙන් ගිහිල්ලා කොහේ හරි අර පළාත කර දූපතක් සල්ලි වලට අරගෙන ඒකට වෙලා ඉන්නවා. මිනිස්සු හොයන්නේ අවසානයේදී පාඩුවේ ඉන්නනේ. සල්ලි හොයන්න නම් මනම් කරන්නේ සැපේ ඉන්න. ඒකනේ අල්ටිමේට් ගෝල් එක. ඒතර මොකක්ද තව අවුරුදු 25කින් වාට මොකක්ද ඕනේ? එහෙම දූපත් තියෙන උන් ඉන්නවා ලංකාවේ ඉන්නවා නම් මන් දන්නේ නැහැ. රියලිස්ටික් තමයි. ආර්ගන් රියලිස්ටික්. يعني ඇත්ත වෙන්න. කළ හැකි දේවල් වෙන්න. කළ හැකිනේ මේවා. එහෙම එකක් හදා ගන්න.